හරි එහෙනම් අපි මුලින් ඉඳන්ම වැඩේ පටන් ගමු. මුලින්ම Play Store එකට ගිහින් බලමු අපිට මේ Arduino Droid app එක download කරගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ Arduino code අපේ Arduino එකට upload කරගන්න පුළුවන් ID එක download කරගන්න පුළුවන්ද කියලා. අපි බලමු දැන් Arduino Droid කියලා type කරලා දැන් ඔයාලට පේනවා ඇති Arduino Droid app එක අපිට download කරන්න බෑ. ඒක නිසා අපි දැන් කරන්න ඕනේ Arduino Droid එකේ APK file එක download කරගන්න එක. හරි අපි දැන් Google එකේ ගිහිල්ලා Arduino Droid APK කියලා type කරගමු. ඊට පස්සේ ඔයාලට මේ වගේ link ටිකක් පේනවා ඇති. දැක්කම Play Store එකෙන් download කරන්න බෑ. ඊට පස්සේ උතන තුන්වෙනියට තියෙනවා link එක Arduino Droid APK එක download කරන link එක. ඒක අපි දැන් touch කරලා මේ විදිහට link එක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති Arduino Droid Arduino ESP8266 APK කියලා එකක්. ඇඩ් එහෙම අයින් කරගෙන ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ වීඩියෝ එකේ තියෙන පිළිවෙලට බලාගෙන. හරි ෆ්‍රී ඩවුන්ලෝඩ් කියලා තියෙන්නේ. අන් ඒක ක්ලික් කරගන්න. ওই විදිහට ඇඩ් එනවා. ඇඩ් අයින් කරගන්න. ඊට පස්සේ රීලාන්ච් වෙනවා ඇප් එක. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ සමහර ෆෝන් වලට එකපාර ඉන්ස්ටෝල් කරන්න බෑ APK ෆයිල්. ඒක නිසා එක ඉන්ස්ටෝල් කරද්දි හාම්ෆුල් කියලා වැටෙනවා. ඊට පස්සේ එතන උඩින් install anyway කියලා එකක් වැටෙනවා. install anyway දෙන්න. එතකොට මේක install වෙනවා. ඊට පස්සේ අපිට ඕනේ තව app එකක්. Iset Flasher AVR කියන මේ app එක ඔයාලට Play Store එකෙන්ම download කරගන්න පුළුවන්. සමහර වෙලාවට Play Store එකේ නැති වුණොත් බැරි වෙලාවත් ඔයාලට පුළුවන් මේකත් APK එකක් විදිහට download කරගන්න. හරි. දැන් අපි Arduino එක open කරනවා. open කරගෙන ඔයාලට කැමති කෝඩ් එකක් මෙතන ටයිප් කරගන්න පුළුවන්. නැත්නම් ස්කැච් එකක් තියෙනවා නේ ඒ ස්කැච් එක දාගන්න. මම මෙතනදී මං ගාව තිබ්බ කෝඩ් එක පේස්ට් කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවනේ පොඩි අකුණක් වගේ ලකුණක් උඩින්. ආන් ඒක ක්ලික් කරලා කම්ප්ලීට් කරගන්න ඕනේ. කියන්නේ කෝඩ් එකේ වැරද්දක් තියෙනවද නැද්ද කියලා අපි බලාගන්න. ඊට පස්සේ ස්කැච් එකට ගිහිල්ලා මේක අපි සේව් කරගන්න ඕනේ. ඊට පස්සේ උතන තියෙන උඩ හරි ලකුණ ක්ලික් කරපුවාම අපේ මේ කෝඩ් එක සේව් වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන දැන් Arduino code එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට කරන්න තියෙන්නේ මම ආයෙ කරලා පෙන්නන්නම්කෝ. මේ විදිහට ස්කැච් එකට ගිහින් සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා අපි ඩවුන්ලෝඩ් කරගත්ත Iset Flasher කියන app එකට යන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට මේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එකේ තියෙන විදිහටම මේ setting වෙනස් කරගන්න. වීඩියෝ එක බලාගෙනම setting වෙනස් කරගන්න අතරදී මම මේ කියන්නේ subscribe කරන්න. වීඩියෝ එකට වටිනාකම දෙනවා නම් ඒක තමයි ඔයාලගේ වටිනාකම. like එකක් දාන්න අනිවාර්යෙන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ atmega 328 කියලා තියෙනවා එක ප්‍රොෆයිල් එකක්. ඒක ක්ලික් කරගන්න. හරි ඒකෙන් තමයි අපේ IC එක ප්‍රෝග්‍රෑම් වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට හොඳට බලාගන්න වීඩියෝ එක බලලා setting හරියටම වෙනස් කරගන්න. ඊට පස්සේ go කියන තැන උඩ ඩොට් තුනක් තියෙන ඒක ක්ලික් කරලා ඔයාගේ ෆයිල් වලට යන්න. ඊට පස්සේ අපි සේව් කරගත්තනේ Arduino ෆයිල් එක. ඒක මෙතනින් හොයාගත්ත හැකි. ඊට පස්සේ මම ඒක සේව් කරගත්ත එක මෙතෙන්ට ගෙනත් දාලා අපේ කෝඩ් එක OTG එකේ ෆෝන් එක ප්ලග් කරගන්නවා. ප්ලග් කරගෙන උතන go කියලා මාක් එකක් තියෙන ආන් ඒක ක්ලික් කරපුවාම ඔයාලට පුළුවන් කෝඩ් එක Arduino එකට අප්ලෝඩ් කරගන්න. මේ විදිහට 100% ගියාට පස්සේ ඔයාගේ කෝඩ් එක අප්ලෝඩ් වෙනවා. මම හිතනවා ඔයාලගේ error එකත් මේ විදිහට ෆික්ස් වෙලා ඇති කියලා. ඉතින් වීඩියෝ එක like එකක් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. subscribe කරන්න. දන්නේ නැති යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් දැනුම බෙදා ගන්න share කරන්න.